හරි ඉතින් අපි දළදා මාලිගාවට ආව. දළදා මාලිගාව හරියේ තියෙන ලස්සන තැනකට වෙලා තමයි අපි මේ වීඩියෝ එක පටන් ගන්න හිතුවේ. ඉතින් මේ දළදා මාලිගාවට ගිහිල්ලා දළදා මාලිගාවේ තියෙන දේවල් බලලා වැඳලා පුදලා ඒ වගේම ඓතිහාසිකමය වශයෙන් වැදගත් වෙන දේවල් ගොඩකුත් අපි බලාගත්තා. ඉතින් මේ දේවල් ගැන තමයි අපි මෙතනින් ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ඔයාලට පේනවා වගේ කලාත්මක දේවල් ගොඩක් අපිට දළදා මාලිගාව තුළදී දැක ගන්න ලැබුණා. ඉතින් එතනින් පස්සේ අපිට අවස්ථාව ලැබුණා දළදා මාලිගාව බලන්න එන ගොඩ දෙනෙක්ට මග හැරෙන. ගොඩ දෙනෙක් සමහරට නොදැනගෙන සිටින තැනක් වෙතට එන්න. ඉතින් ඒ තමයි මේ දළදා මාලිගාවේ ආකෘතියට සමාන ආකෘතියකින් නිර්මාණය වෙච්ච යම්කිසි කෞතුකාගාරයක් වගේ. ඒ කියන්නේ පුරාවිද්‍යාත්මක දේවල් තියෙන ස්ථානයක් වගේ තැනකට අපිට ළඟා වෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් මෙන්න මේ විදිහේ සමීප දර්ශනයක් නැරඹුවොත් ඔයාලට තේරෙනවා මොනතරම්නම් දුරට දළදා මාලිගාවට සමීප වන ආකාරයෙන්. ඒ කියන්නේ දළදා මාලිගාව වගේම වෙන විදිහට තමයි මෙන්න මේ නිර්මාණය ඒගොල්ලෝ කරලා තියෙන්නේ. ඒ වගේම තමයි දළදා මාලිගාව තුළ ඒ කියන්නේ දළදා මාලිගා පරිශ්‍රය තුළ අපිට ඡායාරූපගත කිරීම තහනම් දෙයක් වෙලා තිබුණත් මේ ස්ථානය තුළදී නම් අපිට ඒකට කිසිම බාධාවක් තිබුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි අපිට මේ වැඩේ කර කර ඉන්න අතරතුර මෙන්න මේ වගේ රසවත් අත්දැකීමකුත් ලබා ගන්න අවස්ථාව ලැබුණා. එතකොට මෙන්න මේ ඔයාලා දකින්නේ දළදා මාලිගාව අසල පිහිටලා තියෙන මගුල් මඩුව කියන ස්ථානයේ පිහිටලා තියෙන එක්තරා විශේෂ ආකාරයේ කැටයම් වර්ග කිහිපයක්. ඉතින් ආගමික වශයෙන් ගත්තත් ඓතිහාසිකමය වශයෙන් ගත්තත් ස්වභාව සෞන්දර්යය අතින් ගත්තත් මේ නුවර කියන ප්‍රදේශය ඉතාමත් ලස්සන අලංකාරවත් ප්‍රදේශයක් හැටියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලට හිතෙන දේවල් පහලින් කමෙන්ට් කරන්නත් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක මේ වගේ ලස්සන චාරිකාවකින් නැවත වතාවක් හමු වෙමු. එතෙක් ඔබට ජයග්‍රාහී අනාගතයක්.